අයිබෝන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ 2024 සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය ඒ කොටසේ 4 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙන්නේ ද්විපද ප්‍රසාරණය පාඩමින්. මේ ප්‍රකාශනයේ ද්විපද ප්‍රසාරණය යොදා ගන්න පුළුවන් කොටස තමයි x ඍණ 1ට මූල x ගේ 9 වෙනි බලය කියන ප්‍රකාශනය. එතන පද දෙකක මාත්‍රයක් සහිත සම්පූර්ණ ප්‍රකාශනයක් පවතිනවා. මේ ද්විපද ප්‍රකාශනය අපි ප්‍රසාරණය කරලා බලමු. සාධාරණ සමීකරණය මම ලිව්වොත් r සමානයි බිඳුවේ සිට n දක්වා CNR පළමු පදයේ r වෙනි බලය දෙවන පදයේ n ඍණ r බලය. මම මෙතනදී සිද්ධාන්ත කොටස පැහැදිලි කරොත් a ධන b සම්පූර්ණ බලයක් සහිත ප්‍රකාශනයක් ලැබුණොත් අපි තුන් මේ බලය n කියලා. එහෙමනම් මෙයාගේ අපිට ප්‍රසාරණය ලියලා පෙන්වන්න පුළුවන්. r සමානයි බිඳුවේ සිට n දක්වා CNR AR සහ b n ඍණ r. එහෙනම් මෙතෙන්දී n කියලා අපි කියන්නේ 9. මේ විදිහට අපිට ප්‍රසාරණය ලියලා පෙන්වන්න පුළුවන්. දැන් මට හොයන්න ඕනේ මේ මුළු ප්‍රකාශනයේම නියත පදේ. ඒක 93කට සමානයි කියලා තමයි පෙන්වන්න ඕනේ. නියත පදේ ලබා ගන්න නම් x ගේ බිඳුවෙනි බලය එන පදේ සංගුණිකය ලබා ගත්තා නම් හරි. x ගේ බිඳුවෙනි බලය හොයාගන්න නම් මෙතනදී x පද දෙකක ප්‍රකාශනයක් විදිහට මෙයා තියෙන්නේ. මම මේවා තනි ප්‍රකාශනයක් විදිහට ලියා ගන්නම්. මට මෙයාව ලියන්න පුළුවන් ඍණ 1 9 ඍණ r ඒ වගේම x ගේ වර්ගමූලය මට ලියන්න පුළුවන් x ගේ භාග්‍ය බලය විදිහට. එයා හරේ පවතින නිසා x ගේ ඍණ භාග්‍ය බලය විදිහට ලියන්න පුළුවන්. එයාගේ බලය 9 ඍණ r වෙනවා. එහෙනම් මම මේවා 9 ඍණ r ගෙන් ගුණ කරනවා. මේ විදිහට අපිට ප්‍රකාශනයේ x ගේ තනි බලයක් විදිහට ලියලා පෙන්වන්න පුළුවන්. එහෙනම් දැන් මම මුළු ප්‍රකාශනයම මෙතන ලිව්වොත් එහෙනම් මට මෙතනදී බහුපද ප්‍රකාශන දෙකකට වෙන් කරලා ලියන්න පුළුවන්. මේ විදිහට. දැන් එහෙමනම් මෙතන ප්‍රසාරණයේ නියත පද දෙකක් මට ලැබෙනවා. එක අවස්ථාවකදී x ගේ මෙතන බලය බිඳුවක් වෙන වෙලාවටත් මෙතනදී බලය බිඳුවක් වෙන වෙලාවට. එහෙමනම් 3ක් ඍණ 9 බෙදීම 2 බිඳුවක් වෙන වෙලාවටත් 3ක් ඍණ 9 බෙදීම 2 ධන 3 බිඳුවක් වෙන වෙලාවට. එහෙමනම් මේ සමීකරණ දෙක සුළු කිරීමෙන් r ගැන වෙන වෙනම ලබා ගත හැකියි. එහෙමනම් r සමානයි 3ක් වෙනකොට x බිඳුවෙනි බලය පදයේ සංගුණකය. මෙතන x ගේ බිඳුවෙනි බලය ලැබෙන්නේ r සමානයි 3ද. එහෙමනම් x ගේ බිඳුවෙනි බලය සංගුණකය අපිට ලැබෙනවා යට 6 දක්වා පද ගුණ වෙලා තියෙනවා උඩ 9 දක්වා. එහෙමනම් ඉතිරි වෙන්නේ 7 8 සහ 9. යට තව 3 දක්වා පද ගුණ වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී මේ x පදයේ බිඳුවෙනි බලය ලැබෙනවා අපිට r සමානයි 1ක් වන විට. එහෙමනම් මේ පදය r සමානයි 1ක් වන විට c9 එහෙමනම් යට 8 වෙනකම් පද ගුණ වෙලා උඩ 9 වෙනකම් පද ගුණ වෙනවා. එහෙනම් 9 ඉතුරු වෙනවා. යට එක ක්‍රමාරෝපිතේ 1. එහෙමනම් ඍණ 1 ඉරට්ටේ බලයක් නිසා එහිදී ලැබෙන අගය ධන 1යි 9. එහෙමනම් මේ ප්‍රසාරණයේ නියත පදයේ විදිහට ලැබෙන්නේ මේ පද දෙකේම එකතු. එහෙමනම් නියත පදය